කවදා හරි හිතලා තියෙනවද අපේ හීනවලට යන පාර මේ තරම් අපිට අමාරු වෙයි කියලා? අපි කවදාවත් එහෙම හිතලා නෑ නේද? සමහර වෙලාවට අපි ළඟම ඉන්න අපේ සහෝදරයෝ නෑදෑයෝ අපිට මේ හීනවලට යන්න බාධාවක් වෙන්න පුළුවන්. ඒත් අපි ඒ හීන හැබෑ කරගන්න අපි උනන්දු වෙන්න ඕන. ආයුබෝවන් විෂන් ටෝක් හිතවතුනි, මම අද ඔයාලට කියන්න යන්නේ කඳුළු අතරින් හිනාවක් රැගෙන ආපු අපේ ආදරණීය යාළුවෙක් ගැන. මම දවසක් මගේ යාළුවෙක්ගෙන් ඇහුවා ඇයි මෙහෙම අපිට වෙන්නේ කියලා. එයා මට දුන්නු හොඳම උත්තරේ තමයි අපි කාගේ ජීවිතවලට පළ ඇතිරුකටනේ ගල් ගහන්නේ කියලා තමයි මට දීපු හොඳම උත්තරේ මගේ යාළුවා. එදා තමයි මම තීරණය කරේ කොයිතරම් විදියට මේ ජීවිතේ වටිනවද කියලා. මටත් නොතේරුණු ජීවිතේ මගේ ජීවිතේ තේරුම් ගත්තේ මම එදා තමයි මගේ යාළුවා නිසා. මම රැකියාවෙන් අයින් වෙලා මම පටන් ගත්ත මගේම කියලා ව්‍යාපාරයක්. මට වටින් පිටින් හැමෝම කිව්වා ඔයාට ඕක කරගෙන යන්න බෑ. ඔයාට ඕකට ඉස්සරහට මේ වගේ ප්‍රශ්න එනවා එහෙම කියලා. ඒත් මම කවදාවත් ඒ දේවල් වලින් වැටුනේ නෑ. මම හිතාගත්තා මේක කොහොම හරි ජයග්‍රහණය කරන එක මගේ යුතුකමක් කියලා. ඩායේ hina වෙච්ච අය හැමෝම අහන්නේ මගෙන් කොහොමද මේක කරගත්තේ? කොහොමද වුනේ? එහෙම කියලා. ඒ අහනකොට මට ලොකු සතුටක් දැනෙනවා. මේක පිටිපස්සේ මම ජයග්‍රහණය කරන්න ලොකු පාරක ආපු නිසා, ඒ වගේම මගේ පිටිපස්සට හයියට හිටපු හැමෝමත් මා වැටුණු වෙලාවෙ ගොඩ ගන්න ඒ අයටත් මං ගොඩාක් මේ ශක්තියක් වෙනවා මගේ ජීවිතේ මෙහෙම වුණ එකට. ඔයාලත් හිතනවා ඇති අපේ ජීවිතේ මෙහෙම වුණාම අපි තනි වෙලා කියලා. නෑ, අපි කවදාවත් තනි වෙන්නේ නෑ. අපිට නැගිටින්න හොඳම පාර හම්බ වෙන්නේ ඒ අපි හැම තනි වුණු වෙලාවකම අපිට ජීවිතේට ලැබෙන ලොකු අදිෂ්ඨානවල එක තමයි. ඔයාලට මට මේ කතාවෙන් දෙන්න තියෙන හොඳම ආදර්ශය තමයි 2026 වසරේ හොඳම ආදර්ශයක් ලෙස මගේ මේ ජීවිත කතාව තේරුම් අරගෙන ඔයාලටත් ජීවත් වෙන්න මේකෙන් ගොඩාක් දේවල් ගන්න තියෙනවා. ඒවා ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කියලා තමයි මට කියන්න තියෙන මේ 2000 මට කියන්න තියෙන ලොකුම පණිවිඩය. ඔයාලගේ ජීවිතවලට කාගේවත් තීරණ ගෙනල්ලා ජීවත් වෙන්න එපා කවදාවත්. ඔයාලා කරන්න ඕන දේ ඔයාලා හිතලා බලලා කරන්න. කාටවත් තීරණය කරන්න දෙන්න එපා ඔයාලගේ ජීවිත ගැන. එහෙනම් මේ කතාවෙන් ඔයාලගේ ජීවිතේට පොඩි හරි දැකීමක් ගන්න ලැබුණා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද ඔයාලගේ ජීවිතේට ලැබුණු අත්දැකීම කියලා. මේ වගේ අපේ ජීවිතේට වටිනා කතා මම ලබන සතියේත් රැගෙන එනවා. ඔය විෂන් ටෝක් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. අපිත් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න.